මේ වෙනකොට මම හිතන්නේ පොදු ජන එක්සත් පෙරමුණ වටා විශාල පක්ෂ සංඛ්‍යාවක් වගේම ස්වාධීන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපි කියන්න සතුටුයි සමහර දේශපාලන පක්ෂත් එක්ක පහුගිය කාලේ ගනුදෙනු කරපු අපේක්ෂකතුමාලා තුමියල්ලත් හිටපු മന്ത്രിතුමාලත් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණේ ලයිස්තු වලින් ඔබතුමාලාට ගමේදී දැක් ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් මේ පළාත් පාලන මැතිවරණය ගැන කතා කරනකොට මම හිතන්නේ විශේෂයෙන්ම අපිට මතක් කරගන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. දැන් මේ රටේ ජනතාව අලුත් ජනාධිපතිවරයෙක් හැදුවා. ඒ වගේම 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ කියන පක්ෂයට ලබා දීලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ මේ රටේ ජනතාව පහුගිය මැතිවරණ දෙකේදීම අවුරුදු 76ක් බලයේ හිටිය දේශපාලන පක්ෂ වෙනුවට නව දේශපාලන ප්‍රවාහයක් තෝරගෙන තියෙනවා. ඒ තෝරගන්න නම් ප්‍රධානම හේතුව අර අවුරුදු 76ක් තුල ඒ දේශපාලන පක්ෂවල හිටපු දවිය තමයි මේ 103ක් ඡන්ද තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ වටා ඒක රාශී වුණේ. ඒක ඉතාමත් පැහැදිලි ජනාධිපතිවරණයේදී ලැබිච්ච ඡන්ද ප්‍රමාණයෙන් අපි හරියට මේගොල්ලන්ගේ කාඩ් එකේ ඡන්ද ප්‍රමාණය අඩු කරොත් වැඩි පිරිසක් ඉන්නේ වෙනත් පක්ෂවලින් අලුත් ජනාධිපතිවරයෙක් තෝරලා තියෙනවා. වෙනත් පක්ෂවල හිටපු සමාජිකයෝ පාර්ලිමේන්තුවේ බලය ඒ අයට ලබා දීලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙලා තියෙනවා ඒ අය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දුන්න පොරොන්දු පිළිබඳව යම්කිසි විශ්වාසයක් තබලා යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ රටේ නව ජනාධිපතිවරයෙක් ඒ වගේම ඒ ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ 3/4 බලය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඊටමත් පැහැදිලි වෙනවා මේ මාස කිහිපය තුළ ඒගොල්ලෝ ලබා දුන්නු කිසිම පොරොන්දුවක් මේ වෙනකොට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ රටේ අතිබහුතර ජනතාවක් රැවටිලා තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ පළාත් පාලන මැතිවරණ ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙන්නේ. මොකද රැවටිච්ච ජනතාවට නැවත වතාවක් තමන්ගේ දේශපාලන පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද ඒ වෙලාවේ අවුරුදු 76ක් තුල මොනවද උනේ කියලා කතා කරනකොට අපේම පාක්ෂිකයෝ ටික කරබාගෙන එක අහගෙන ඉඳලා ඒ අයට කතරයක් ගහලා ඒ අයගේ ජනාධිපති කෙනෙක් ඒ අයගේ තුනෙන්දගේ පාර්ලිමේන්තුවක් සකස් කරා නම් දැන් ඒ අයට පැහැදිලි ඇති ඔබ අපේ ගමේ පාර හැදුවේ කවුද? අපේ ගමට ලයිට් ටික දුන්නේ කවුද? අපේ ගමට වතුර ටික දුන්නේ කවුද? අපේ ගමේ ඉස්කෝලේ හැදුවේ කවුද? අපේ ගමේ රෝහල හැදුවේ කවුද? වැඩි ඕනේ අනුර කුමාර ජනාධිපති සහෝදරයාගේ අම්මත් නැවැත්තුවේ අනුරාධපුර මහ රෝහලේ දවස් කීපයක්. එහෙනම් ජනාධිපතිවරයෙක්ගේ අම්මා කෙනෙක්ට ඉන්න පුළුවන් විදියට ගැලපෙන රෝහලක් අනුරාධපුරේ බිහි වුණේ කොහමද? මේ අවුරුදු 76 තුල. එහෙමනම් එදා රැවටිච්ච ජනතාවට අද ගමේ ඡන්දෙන් වෙනසක් කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. රැවටුණා ඇති මේ පාර ගමේ ඡන්දෙදී පුංචි ඡන්දෙදී අපේ ඡන්දෙදී අපි රැවටෙන්නේ නැහැ. බොරුවට තිත තියන්න දවස් තමයි ඉදිරි පළාත් පාලන මැතිවරණය. මොකද මේ රටේ සමස්ත ජනතාව රැවටුණානේ. දැන් ඔබතුමාලා දකින්නවද ත්‍රිවිල් වල අපි මාලිමාවට කියන ස්ටිකර් එක පේනවද? පේන්නේ නැහැ. ඒ වගේම දොස්තරවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, පොලේ එළවලු වික්ක ගමෙන් ආපු අම්මා තාත්තා වෙන්න පුළුවන්, ආච්චිසීය වෙන්න පුළුවන්. මේ සමස්ත ජනතාව රැවටලා තියෙනවා. වෙනදනම් සාමාන්‍යයෙන් රැවටෙන්නේ දේශපාලන පක්ෂයකට අයිති කණ්ඩායමක් තමයි රැවටෙන්නේ. හැබැයි පහුගිය මැතිවරණ දෙකේදීම සමස්තය රැවටිච්ච නිසා තමයි අනුර කුමාර ජනාධිපති සහෝදරයා ලක්ෂ 3ක් ඡන්ද තියාගෙන ලක්ෂ 50ට වඩා ඡන්ද ගන්න. ඒ වගේම ලක්ෂ 3ක් ඡන්ද තිබිච්ච දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ගන්නේ අර රැවටිච්ච ජනතාව වැඩි නිසා. හැබැයි රැවටිච්ච ජනතාවට අද උත්තරයක් දෙන්න දවසක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අද ජනතාව කියන්නේ රැවටුණා ඇති බොරුවට තේ තියන්න ඕනකම තියෙනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙන් වෙනසක් කරමු කියන කාරණාව පිළිබඳව අද ජනතාව කතා බහ කරන්න ආරම්භ වෙලා තියෙනවා. අද ජනතාව මේ ගැන විමසනවා. අද ජනතාව මේ ගැන තමන්ගේ ගේ ඇතුලේ කතා කරනවා. වෙනදා ඇවිල්ලා තමන්ගේ පුතා අම්මයි තාත්තයි එක්ක අවුරුදු 70ක් තුල මුකුත් වෙච්ච නැති නිසා අපි වෙනසක් කරමු කියද්දී අම්මා තාත්තා කරබාගෙන හිටියා. හැබැයි අද අම්මා තාත්තා දැන් එදා රැවටිච්ච තරුණයන්ට දැනුවත් කරන්නේ මොකද්ද? පුතේ ඕගොල්ලෝ කොච්චර කිව්වත්
මේ ගමේ හැදුනේ අවුරුදු 70ක් තුල මෙන්න මේ විදිහට කියන ඒ පණිවිඩය අද වැඩිහිටි දෙමව්පියෝ තමන්ගේ තරුණ දරුවන්ට උගන්වනවා. එහෙමනම් රවටුණා ඇති කියන එකට උත්තරය ලැබෙයි මැයි මාසෙ වෙනකොට. ඒ නිසා මම හිතන්නේ මේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙයි. මොකද සාමාන්‍යයෙන් ගත්තොහම ජනාධිපතිවරයෙක් හදලා 3-2 ආණ්ඩුවක් හදලා පළාත් පාලනයේ මැතිවරණයත් සාමාන්‍යයෙන් නම් ජයග්‍රහණය කරන්නේ දිනපු පක්ෂය. හැබැයි මේ පාර මේ රටේ ජනතාව අවුරුදු 76කින් වෙනසක් කරලා අලුත් ජනාධිපතිවරයෙක් හැදුවා වගේම අවුරුදු 76කට පස්සේ වෙනසක් කරන්න 3-2 පාර්ලිමේන්තුවක් හදලා දුන්නා වගේම මාස 6ක් වගේ කෙටි කාලයක් තුල ජනතාව තීන්දුවක් කරන් තියෙනවා රැවටුණා ඇති බොරුවට අපි තියන්න ඕන කියන කාරණාව. ඒ නිසා මම හිතන්නේ මේ පළාත් පාලන මැතිවරණය මේ රටේ සමස්ත ජනතාවට ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. ඒ නිසා උතුරු නැගෙනහිරත් ඒ වගේම රටේ සමස්ත ප්‍රදේශවලත් ජනතාව ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා මේ ඡන්දෙට තමන් රැවටිච්ච එකට උත්තරයක් දෙන්න මේ රටේ දේශපාලන පක්ෂ වෙනුවෙන්. තමන්ව රැවට්ටුවට පාඩමක් උගන්වන්න රටේ ජනතාව බලාගෙන ඉන්නවා. තමන් රැවටුණා ඇති කියන එකට පැහැදිලි පිළිතුරක් කටවචනෙන් නෙමෙයි ත්‍රිවිල් එක තිබිච්ච ස්ටිකර් එක ගලවලා නෙමෙයි කතරෙන් උත්තරයක් දෙන්න බලාගෙන ඉන්නවා මේ රටේ සමස්ත ජනතාව. මේ පිළිබඳව අපි තාම සතුටු වෙන දේශපාලන පක්ෂයක් විදියට අද අපි බලය නැති වුණත් අපේ ජනාධිපතිවරයෙක් ජනාධිපතිකම කරන්න නැති වුණත් මේ රටේ ජනතාව මේ පාඩම ඒ තමන්ව රවට්ටපු අයට ලබා දෙන්න එකතු වීම සම්බන්ධව ඒ පණිවිඩය ලබා දෙන්න පණිවිඩය කතරකින් ලබා දෙන්න සූදානම් වීම පිළිබඳව අපි දේශපාලන පක්ෂයක් විදියට අපි සතුටු වෙනවා.